ඔයාටත් මතකද මම ලියපු ලං වෙලා? ලං වෙලා සිතින්මා උර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමි බැවූ මා පෙම් කළා. විරහ වේදනාව විඳපු ගොඩක් අයට මේ සින්දුව අමතක වෙන්න විදියක් නැහැ. ලං වෙලා ආදරය කරපු ගොඩක් අය වෙන් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒ වෙන් වෙලා ගිහපු අය කොච්චර මේ ආස පොළොවට විදවනවද? මේකත් ඒ වගේ කතාවක්. අපේ කොල්ලෝ ගොඩක් වෙලාවට පිටරටකට යන්නේ කීයක් හරි හොයාගෙන ජීවිතය ගොඩ දාගන්න. මගේ හිත හොඳ දුප්පත් යාළුවෙක් හිටියා. ඉතින් මේ යාළුවගේ තිබ්බ ලොකුම හීනය තමයි කොරියා යන එක. මිනිහා කොහොම හරි කට්ට කාලා පාඩම් කරලා දුක් විඳලා කොරියාව විභාගය ලියනවා. කොරියාව විභාගය ලියලා ජය අරගෙන කොහොම හරි කොරියා හීනය සැබෑ කරගන්නවා. ඉතින් මම කොරියා ගිහිල්ලා අපිටත් මාස කීපයක් යනකම් අපිත් එක්කත් දුක සුඛ බෙදා ගන්නවා, කතා කරනවා. ඔහොම ඉන්නකොට මගේ යාළුවට ගෑනු ළමෙක් හම්බ වෙලා. ගෑනු ළමෙක් හම්බ වෙලා සම්බන්ධයක් පටන් ගන්නවා. හැබැයි දෙන්න කවදාවත් දැකලා තිබ්බේ නැහැ. ගෑනු ළමයා ලංකාවේ, මගේ යාළුවා කොරියාවේ. ඉතින් ඔය සම්බන්ධය කාලයක් තිස්සේ යනවා. ඒ ගෑනු ළමයා ටිකක් වෙනස් විදිහේ චරිතයක්. ඉතින් අපේ යාළුවන්ට කිසිම කෙනෙකුට ඒ ගෑනු ළමයා වැඩිය අර හිතට ඇල්ලුවේ නැහැ. ඉතින් ඇත්තටම ඒ ගෑනු ළමයාටත් ඕනුනේ මුලින්ම අපේ යාළුවා අපෙන් අයින් කරන්න. එයාට ඕන විදියට ඒක එයා කරනවා. ඊට පස්සේ එයාට ඕන උනේ එයාගේ අම්මා තාත්තා පවුල අර යාළුවගෙන් අයින් කරන්න. ඒ ගෑනු ළමයා ඒකත් හරියට කරනවා. ගෑනු ළමයාට ඕන විදියට මගේ යාළුවා හැඩගස්ස ගන්නවා. ඉතින් පොඩි කාලයක් යනවා. අර යාළුවත් අපිත් එක්ක කතා කරන එක සම්පූර්ණ නවත්තනවා. ඔය අතරේ මගේ යාළුවා ඉඩමක් ගන්නවා. ඉඩමක් අරගෙන තට්ටු තුනට ලස්සන ගෙයක් හදනවා. ඔය ඉඩම ගන්නේ ගෑනු ළමයාගේ නමට. ඒ වගේම එයා වාහනයක් ගන්නවා. ඒ වාහනය ගන්නේ ගෑනු ළමයාගේ නමට. මේ වගේ යාළුවගේ මුදල් ඔක්කොම පරිහරණය කරේ මේ ගෑනු ළමයට ඕන විදියට. ඇත්තම කියනවා නම් එයාගේ අම්මට තාත්තට බෙහෙටියක් ගන්න වුණත් සල්ලි කීයක් කර ඕන නම් මෙයා එවන්නේ ගෑනු ළමයට. ගෑනු ළමයා තමයි මෙයාට දෙන්නේ. ওই විදිහට ගෑනු ළමයා මෙයාගේ සියලුම මුදල් පාලනය පැත්ත අතර ගන්නවා. මෙයාත් පඩිය ගත්ත ගමන් සම්පූර්ණ පඩියම ගෑනු ළමයට දානවා. දන්නවද? අපි කවුරුවත් නොහිතපු දෙයක් වෙන්නේ. මේ ගෑනු ළමයා සම්බන්ධයක් පටන් ගන්නවා වෙන කෙනෙක් එක්ක. හරිද? ඒ කෙනත් එක්ක විවාහත් විවස ගන්නවා. මගේ යාළුවා කිසි දෙයක් දන්නේ නැහැ. එයා කරන්නේ හම්බ වෙන පඩිය ඔක්කොම මෙයාට එවනවා. හැබැයි මෙයා කරන්නේ අර පිරිමි කෙනත් එක්ක වෙන ජීවිතයක් ගත කරනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ හදා ගන්නවා. ඔහොම ගිහිල්ලා පොඩි කාලයක් යනවා. ඔය අතරේ දෙන්න වෙඩින් එක ප්ලෑන් කරනවා. වෙඩින් එක ප්ලෑන් කරලා හෝල් පවා බුක් කරනවා. ගමටම වෙඩින් එකේ දිනිය දාගෙන ගමටම කියනවා. ඉතින් ඔහොම තිබිලා මගේ යාළුවා වෙඩින් එක වෙනුවෙන් ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා එයා බලාපොරොත්තු වෙන ඉන්න එයාපෝට් එකට ගෑනු ළමයා ඇවිල්ලා දී කියලා. ඒ වෙනකොට ඔහු අතේ 7-5ක්වත් නැහැ. හම්බ කරපු අවුරුදු 6ෙම හම්බ කරපු සල්ලි ලංකාවේ ගෑනු ළමයට ඒවල ඉවරයි. ඊට කලින් දවසේ මෙයා රට ඉඳලා එන කලින් දවසේ ගෑනු ළමයා අර පිරිමි ළමයාත් එක්ක පැනලා යනවා. අවසානයේ ඔහුට සියල්ල ආරංචි වෙනවා. සියල්ල ආරංචි වෙනකොට ඔහුගේ සියල්ලම නැති වෙලා ඉවරයි. ඒ කියන්නේ අර ගෑනු ළමයා සහ ඔහුගේ සැමියා දෙන්න එකතු වෙලා මේක කරපු මාස්ටර් ප්ලෑන් එකක්. මේක ඒගොල්ලන්ගේ මංකොල්ල කෑමක්. අවසානයේ මගේ යාළුවා පොලිසිය යනවා. පොලිසියෙන් නඩු දානවා. නඩු දාලා අවසානයේ නඩුවෙනුත් ඒ ගෑනු ළමයා ජය ගන්නවා. හේතුව ඒ ගෑනු ළමයාගේ නමට තමයි වාහනය, ගෙදර, ඉඩම සියලුම දේවල් තියෙන්නේ ගෑනු ළමයාගේ නමට. මොහුට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොහු ඇත්තටම අනාථ වෙනවා. කොරියාවේ ඉඳලා අවුරුදු 6ක් හම්බ කරපු සියලුම ශේෂත බිඳුවටම නැති වෙනවා. අවසානයේ අර ගෑනු ළමයා අර තියෙන දේපල ඔක්කොම විකුණලා වාහන ඔක්කොම විකුණලා අර පිරිමි ළමයාත් එක්ක බැඳපු පිරිමි ළමයාත් එක්ක නුවර ප්‍රදේශයේ පදිංචියට යනවා. මගේ යාළුවා හිස්සතින් ජීවිතය ගත කරනවා. ඇත්තටම ඊට පස්සේ ඔහු කොහොම හරි කාලයක් යනකොට ආයි වීසා එක හදාගෙන ඔහු කොරියාවට යනවා. හැබැයි කොරියාවට ගිහිල්ලා ඔහු කොහොම හරි ආයි ඔහුගේ ජීවිතය හදාගෙන ඔහු දෙපේ නැගිටිනවා. මේ සති දෙකකට කලින් මට දැන් කතා කරලා කියනවා අර යාළුවා මගේ යාළුවා කතා කරලා කියනවා. දැන් එයා අපිත් එක්ක විතරම කතා බහ කරනවා. එයා කතා කරලා කියනවා අර ගෑනු ළමයාගේ සියලුම ගෙවල් දොරවල් ඔක්කොම පහුගිය දවස්වල නාය ගිහිපු එකේ නාය ගිහිල්ලා කියලා. විශ්වාස කරමු හැමෝම විශ්වාස රැක්කෙත් නැහැ. ආදරේ කියපු හැමෝම ආදරේ රැක්කෙත් නැහැ. ඉතින් ওই මෙලඩි එක හම්බ වෙලා මම ලියන්න ගන්නකොට මට ওই කතාව මතක් වුණා. ওই කතාව මතක් කරලා ওই කතාව කොහොමවත් මගේ ඔළුවේ කාලයක් තිබ්බා. ඉතින් ওই කතාව මතක් වෙලා මම ඕක ලියනවා ලං වෙලා කියලා සින්දුව පටන් ගන්න. ඇත්තටම ওই සින්දුවේ තියෙන්නේ ওই සම්පූර්ණ මගේ යාළුවගේ කොරියා ගිහපු ওই මගේ යාළුවගේ කතාව. දැන් මේ වෙනකොට යාළුවා ආයි දෙපේ නැගිටලා ගෑනු ළමෙක් එක්ක කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා. නමුත් අර ගෑනු ළමයා වැලේ වැල් නැති වෙලා ජීවිතේ විඳවනවා. ඔන්න ඔහොමයි සමහර ආදර කතා ඉවරුනේ. ඔයාටත් මම ලියපු මේ ලං වෙලා සින්දුවත් එක්ක මොන හරි මතකයක් තියෙන කමෙන්ට් එකක් දාන්න.